හොඳයි සාදුනාදයක් පවත්වන්න හැමදෙනාම තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා හැමදෙනාම තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိกขาပဒံ සමාදියාමි အဒိန္နာဒါနာဝေရမဏီစိกขาပဒံ සමාදියාමि ကာမေစမိច្ឆာචာရာဝေရမဏီစိกขาပဒံ සමාදියාමि မုစာဝါဒာဝေရမဏီစိกขาပဒံ සමාදියාමि สุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนสัตติงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนะสัมปาเดตสมันตาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกะโมกขดังธัมมัสสวนกาโลอะยังบัดันตาธัมมัสสวนะกาโลอะยังบัดันตาธัมมัสสวนะกาโลอะยังบัดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝනුකෝ භික්ඛවේ ජාති භූමියං ජාති භූමිකානං භික්ඛූනං සබ්‍රහ්මචාරීනං එවං සම්භාවිතෝ අත්තනාච අප්පිච්ච කතංච භික්ඛූනං කත්තා අත්තනාච සන්තොට්ටි කතංච භික්ඛූනං කත්තා අත්තනාච පවිවේක කතංච භික්ඛූනං කත්තාති. ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්නතුනි, ඔබ හැම දෙනාම අද දවසේ මේ මොහොතේ මේ බලාපොරොත්තු වෙන්නේ අපගේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයා විදියට උපත ලැබීම, එවාගේම සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම කියන ඒ මංගල්‍ය තුන සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදමින් ගත කරන උතුම් වෙසක් පොහොය දිනය නිමිති කරගෙන පවත්වන ධර්ම දේශනාමය පින්කමත් සමග තමයි මේ ඔබ හැම දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ශ්‍රී ලංකා රාජ්‍යයෙහි ඒ පවත්වන වෙසක් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව බහරේන් රාජ්‍යයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපතිතුමිය එම නිලධාරී මණ්ඩලයත් ඒ වාගේම බහරේන් රාජ්‍යයෙහි වාසය කරන ශ්‍රී ලාංකික ජනතාවත් එකතු වෙලා මේ මොහොතේ ඒ හැම දෙනාටම ආශිර්වාදයේ පිණිසත් ඒ වාගේම ධර්මඥානයේ පිණිසත් මේ සිද්ධ කරන ලබන ධර්ම දේශනාව. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන්ම බහරේන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී සදහම් විමුක්ති සෙවණ විහාරාධිපති එවාගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශෙහි අංශාධිපති අපගේ ගුරු දේවෝත්තම ආචාර්ය කන්දේගම දීපවංශාලංකාර නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි එම සදහම් විමුක්ති සෙවණ විහාරස්ථානයේ වාසය කරමින් ඒ ශ්‍රී ලංකාවට වැඩම කර සිටින හොරණ විජයවංශාලංකාර හාමුදුරුවන් වහන්සේගේ ආරාධනාවෙන් තමයි අපි මෙම ධර්ම දේශනාව පවත්වන්නට කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ අපගේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අවධාරණය කරන්නේ ප්‍රමුඛතාවයේ දෙන්නේ ආමිස පූජාවන් වලට වඩා ප්‍රතිපත්ති පූජාවන් වලට බැවින් අපගේ මෙම ධර්ම දේශනාව තුලදී මම බලාපොරොත්තු වෙනවා අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේත්
ඒ වගේම මන්තානි පුත්ත මහරහතන් වහන්සේත් අතර සිදුවෙච්ච පිළිසඳරක ධර්ම සාකච්ඡාවක කොටසක් සාකච්ඡාවට භාජනය කරමින් ඒ ධර්ම කාරණාව හරහා අපේ ආධ්‍යාත්මික ගමන් මාර්ගය තුල අපි කොතනද සිටින්නේ කියන කාරණාව අපේ ඒ ආධ්‍යාත්මික දියුණුවේ පසුබිම පිළිබඳව මටත් ඔබ හැම දෙනාටමත් දැන අවබෝධ කරගෙන දිරිමත්ව මේ ගමන සාර්ථකව ගමන් කරන්නට අවශ්‍ය කරන පසුබිම සලසා දෙන්නට. ඉතින් මේ සඳහා අපි තෝරගත්තේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩංගු වෙලා තියෙන සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ සඳහන් වෙන රත විනීත සූත්‍ර දේශනාව. ඉතින් පින්වත්නි අපගේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ජාති භූමකාණං භික්ඛූණං මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගමේ ඉඳලා කපිලවස්තු පුරයේ ඉඳලා මේ රජගහනුවර වේළුවනාරාමයට පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ දැක බලා වන්දනාමාන කරගෙන යන්නට. අන්න එහෙම පැමිණිච්ච ස්වාමීන් වහන්සේලා පිරිසකගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. අන්නේ ප්‍රශ්නය තමයි අපි ධර්ම පාඨයේ විදියට සඳහන් කරගත්තේ. බුදුහාඳුරෝ විමසන්නේ කෝනුකෝ භික්කවේ ජාති භූමියං ජාති භූමිකානම් භික්ඛූනම් සබ්‍රහ්මචාරීනම් එවං සම්භාවිතෝ. බුදුරජාණන් වහන්සේ විමසනවයි භික්ෂූන් වහන්සේලාගෙන් මේ කපිලවස්තු පුරේ වාසය කරපු සිල් ගුණදම් පුරපු ඔබ වහන්සේලා අතර කුමන ස්වාමීන් වහන්සේද සම්භාවනාවට ගෞරවාදරයට පත් උනේ තමන් වහන්සේ අත්තනාච අප්පිච්චෝ අප්පිච්ච කතංච භික්ඛූණං කත්තා තමන් වහන්සේ අල්පේච්ඡව ජීවත් වෙමින් ඒ අල්පේච්ඡතාවයේ පිළිබඳව භික්ෂූන් වහන්සේ සමග කතා බහ කරපු තමන් වහන්සේ සතුටින් ජීවත් වෙමින් ඒ සතුට පිළිබඳව කතා බහ කරපු තමන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉඳිමින් විවේක සුවය ගැන කතා බහ කරලා එවාගේම තමන් උත්සාහයෙන් වාසය කරමින් ආරද්ධ වීරයෙන් වාසය කරමින් ඒ ආරම්භ කරන ලද වීර්යෙහි ස්වභාවය ගැන කතා කරපු ඒ වගේම පිරිසත් එක්ක එකතු වෙවි කතා බහ කර වාද විවාද කර ඉන්නේ නැතිව පිරිසෙන් වෙන් වෙලා තනිවම තුෂ්ණීම් භූතව සිල් ගුණදම් පුරමින් සම්භාවනාවට පාත්‍ර වුණේ වීරයෙන් කටයුතු කරන්නට යෙදුනේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් කටයුතු කරමින් ඒ පිළිබඳව පමණක් කතා බහ කරලා අනිත් අයව දිරිමත් කරලා සම්භාවනාවට පාත්‍ර වුණේ කවුරුන්ද කියලා විමසන. ඉතින් මේ අතරතුර ඒ ස්වාමීන් වහන්සේලා හැමෝටම එකපාරටම කියවෙනවා පුන්නෝ නාම බන්තේ ආයස්මා මන්තානි පුත්තෝ ජාති භූමියං ජාති භූමිකානම් භික්ඛූණං සබ්‍රහ්මචාරීනං එවං සම්භාවිතෝ. ස්වාමීනි මන්තානි පුත්ත පුන්නහාමුදුරුවෝ තමයි මේ කපිලවස්තු පුරේ අපිත් එකට ජීවත් වෙච්ච භික්ෂූන් වහන්සේලාගෙන් ගෞරවාදරයට සම්භාවනාවට පාත්‍ර වුණේ. භාග්‍යවතුන් වහන්සේ මේ සඳහන් කරපු විදියටම
ඊ타ම අල්පේච්ච සතුටින් විවේකයෙන් ආරම්භ වීරයෙන් සීලයෙන් සමාධියෙන් පරිපූර්ණව ජීවත් වුණේ උන්වහන්සේ. උන්වහන්සේ තමයි අපි අතර සම්භාවනාවට ගෞරව ආදරයටපත් උනේ කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා. මේ පිරිස අතර වැඩ ඉන්නවා අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේට බොහෝම ශ්‍රද්ධාවක්, සතුටක්, ආනන්දයක් ඇති වෙනවා. අනේ මෙවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් සසුනට ආලෝකයක්මයි, සසුනට වාසනාවක්මයි, ලාභයක්මයි, උන්වහන්සේටත් සම්බුද්ධ ශාසනය ලාභයක්මයි කියලා හිතලා උන්වහන්සේට කල්පනා වෙනවා ඒ ස්වාමීන් වහන්සේ බැහැ දකින්නට ධර්ම කතාවක් සිද්ධ කරන්නට ඇතනම් කියලා. ඉතින් ඔහොම කල් යනකොට ටික දවසක් ඒ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඒ වස් කාලය ගත කරලා අවසන් වෙලා වඩිනවා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනාමාන කරලා පිළිසඳර කතා බහ කරලා උන්වහන්සේ දැනුවත් කරනවා මම තමයි මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ කියලා. මේ පිරිස අතර හිටපු එක් ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේට මහරහතන් වහන්සේට ගිහිල්ලා සිහිපත් කරනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉක්මනින්ම පත්කඩේත් අරගෙන උන්වහන්සේ වඩිනවා මේ පුන්න හාමුදුරුවෝ මුණ ගැහෙන්න. ඒ වෙලාවේදී දහවල් දාණය වළඳලා ඉවර වෙලා විවේක කාලය. ඉතින් ස්වාමීන් වහන්සේ පුන්න හාමුදුරුවෝ අන්දක වනයේට වඩිනවා විවේක සුවයෙන් කල් ගත කරන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ අනුගමනය කරමින් පිටිපස්සෙන් වැඩම කරලා උන්වහන්සේ වැඩ හිටියපු ඒ වෘක්ෂ මූලයට මදක් නුදුරින් සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ ඉන්නවා. දැන් අපේ අය නම් කවුරු හරි මුණ ගැහෙන්න ආවම අනිත් කෙනාගේ විවේකය පහසුව බලන්නේ නැහෙනි. අපේ පහසුව තමයි බලන්නේ. අපි පෙරම් පුරාගෙන බලාගෙන හිටියනම් කෙනෙක් වෙනකන් ආපු ගමන් අපිට අග්ගාල ගිහිල්ලා ඒ කෙනාට කොයිතරම් වැඩ රාජකාරී තිබ්බත් කොයිතරම් මහන්සියෙන් වෙහෙසෙන් හිටියත් අපි ගැන බලන්නේ අපේ වැඩේ කරගන්න තමයි බලන්නේ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම කරේ නැහැ. උන්වහන්සේ මදක් දුරින් වැඩ හිටියා. ඉතින් ඔහොම සන්ධ්‍යා කාලය වෙනකම් උන්වහන්සේ වැඩ ඉඳලා විවේක සුවයෙන් ගත කරාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ එතනට වැඩම කරලා ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරා. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුන්න හාමුදුරුවන්ගෙන් විමසනවා ප්‍රශ්නයක්. ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යාවේ වාසය කරන්නේ සීල විසුද්ධිය පිණිසද? එහෙමත් නැත්නම් චිත්ත විසුද්ධිය පිණිසද? එහෙමත් නැත්නම් දිට්ඨි විසුද්ධිය පිණිසද? එහෙමත් නැත්නම් කාංකා විතරණ විසුද්ධිය පිණිසද? මෙන්න මේ විදිහට මේ විසුද්ධි හතක් පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න හාමුදුරන් වහන්සේගෙන් විමසන. එතකොට පුන්න හාමුදුරුවෝ කියනවා මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ අනුපාදා පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නට කියලා. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ සීල විසුද්ධියක් නැහැ,
චිත්ත විසුද්ධියක් නැහැ, ditthi විසුද්ධියක් නැහැ කියලා කියවෙන්නේ නැහැ. ඉතින් පුන්නහාමුදුරුවෝ අරම කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා එතකොට ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිසද ඇහුවාම එහෙම නෙවෙයි කිව්වා. චිත්ත විසුද්ධිය පිණිසද ඇහුවාමත් එහෙම නෙවෙයි කිව්වා. කොහොමද මේ කාරණා? ඉතින් ඒ වෙලේදී මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ බොහොම ලස්සන උපමාවක් අරගෙන කතා කරනවා. මෙහෙම කියනවා උන්වහන්සේ තේන හාවුසෝ උපමන්තේ කරිස්සාමි. ස්වාමීනි මම මෙන්න මේ විදිහේ උපමාවක් ඔබ වහන්සේට පැහැදිලි කරන්න. උපමායපිදේ කච්චේ විඤ්ඤෝ පුරිසා වාසිතස්ස අත්තං ආජානಂತಿ. සමහර අයට මේ උපමා වලින් හොඳ අවබෝධයක් ඥානයක් ලැබෙනවා. සේයතාපි ආවුසෝ රඤ්ඤෝ පසේ නදිස්ස කෝසලස්ස සාවත්තියම් පටිවසන්තස්ස සාකේතේ කිංචි දේව අච්ඡායිකං කරණීයං උප්පජ්ජය. පසේ නදී කොසල් රජතුමා සවැත් නුවර වාසය කරන්නේ. එතුමාට හදිස්සියේ සාකේත නුවර කටයුත්තක් සඳහා යන්න අවශ්‍ය වෙනවා. ඉතින් සාකේත නුවරට යනකම් කොසල් රජුරවන්ට යන්නට වෙන්නේ අශ්වයන්ගේ පිටින්. එහෙම නැත්නම් අශ්ව කරත්තේ. ඉතින් ඔබ හොඳින් දන්නවා අද වගේ නෙවෙයි ඒ කාලේ සත්ව වාහන තිබුණේ. අශ්වයෙක් හෝ අශ්වයාගේ කරත්තේ ගමන් කළොත් ඒ අශ්වයාට විවේක ගන්න මද දුරක් ගමන් කරලා අශ්වයාට විවේක ගන්න සලසන්න ඕනේ. ජලය පානය කරන්න අවස්ථාව සලසා දෙන්නට ඕනි. ආහාර ගන්නට අවස්ථාව සලසා දෙන්නට ඕනි. කරත්තය අශ්වයාගෙන් ගලවා මදක් විවේකය ලබා දෙන්නට ඕනි. හදිසි කටයුත්තක් සඳහා මෙහෙම බොහෝ දුරක් යා යුතු රජතුමා අශ්වයාට මෙහෙම විවේක ලබා දීදී ගමන් කරන්න සිද්ධ වුණොත් ඒ ගමන අඩාල වෙනවා, ඉක්මනින් යා ගන්නට වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලේ තිබුණු උපක්‍රමයක් තමයි ඒ තනි අශ්වයෙකුට පහසුවෙන් සහ වේගයෙන් ගමන් කරන්නට පුළුවන් දුරින් ඒ රජතුමාගේ රාජ පුරුෂයෝ යොදවපු තවත් නව ජවය තියෙන අශ්වයන් ඒ ස්ථානවල තබලති. එතකොට පළවෙනි අශ්වයාගෙන් රාජමාලිගාවේ ඉඳලා ඒ අශ්වයාට ගමන් කරන්න පුළුවන් ස්ථානයට ගියාම එතනදී ඒ අශ්වයාට විවේක ගන්න සලසලා එතන සිටින නව ජව සම්පන්න අශ්වයෙකුගෙන් ඊළඟ පියවර ගමන් කරනවා. මෙන්න මේ විදියට සවැත් නුවර ඉඳලා සාකේත නුවරට අශ්වයෝ 7 දෙනෙකුගෙන් ගමන් කරනවා. අන්තිම අශ්වයාගෙන් සාකේත නුවරට ආවට පස්සේ එතන කෙනෙක් විමසනවා මහ රජතුමනි ඔබතුමා මේ අශ්වයාගෙන්ද සවැත් නුවර ඉඳලා වැඩම මේ සාකේත නුවරට ආවේ කියලා. දැන් කොයි විදියට කිව්වොත්ද රජතුමා නිවැරදි ප්‍රකාශ කරා වෙන්නේ? රජතුමා කිව්වොත් ඔව් මම මේ අශ්වයාගෙන් තමයි ආවේ කිව්වොත් ඒක නිවැරදි වෙන්නේ නැහැ. මොකද ඇත්තටම අශ්වය 7 දෙනෙකුගෙන් ඇවිත් තියෙනවා. ඒ නිසා රජතුමාට කියන්න වෙනවා සාකේත නුවරට මම පැමිණුනේ මෙන්න මෙහෙම පියවරෙන් පියවර අශ්වයෝ කිහිප දෙනෙකුගෙන්. එහෙම නැත්නම් අශ්වයෝ 7 දෙනෙකුගෙන් තමයි මම සවැත් නුවර ඉඳලා මේ සාකේත නුවරට ආවේ කියලා. අන්න ඒ වගේ තමයි ස්වාමීනි මම බ්‍රහ්මචර්යාවේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හැසිරෙනකොට ඒවමේවකෝ ආවසෝ සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තා. අන්න ඒ වගේ තමයි ස්වාමීනි මට මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය පිණිස උපකාරී වුණා. ඒ වගේම චිත්ත විසුද්ධි යාවදේව ditthi විසුද්ධත්තා. මෙන්න මේ චිත්ත විසුද්ධිය තමයි මාව ditthi විසුද්ධිය දක්වා අරගෙන ගියේ.
මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ අපි අසා තිබෙන්නේ දැනගෙන තිබෙන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵලනේ. එතකොට මෙන්න මේ තමයි ප්‍රතිඵල. සැබවින්ම මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරාම ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලවල අවස්ථා කිහිපයක් තමයි ඒ. නමුත් ඊට මෙහා මෙන්න මේ පියවර කිහිපයක් තිබෙනවා අපි අපේ මේ ආත්මය පිරිසුදු කරන්නට ඕනේ. දැන් අපි හැමෝම කරන්නේ සිල් සමාදන් වෙලා වාසය කිරීම. අපි මේක ඉදිරියට බලමු. එතකොට චිත්ත විසුද්ධිය තමයි ditthi විසුද්ධියට අපිව මේ ගමන් කරවන්නේ. ditthi විසුද්ධිය තමයි කාංකා විතරණ විසුද්ධිය පිණිස ගමන් කරවන්නේ. කාංකා විතරණ විසුද්ධිය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යොමු කරවන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අපිව රැගෙන යන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය දක්වා අපිව රැගෙන යන්නේ. මෙන්න මේ ඥාන දර්ශන විසුද්ධියෙන් තමයි අපිට අර කිව්ව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලබා දෙන්නේ. එතකොට පින්වත්නි ඔබ මම කොයි දියුණු මට්ටමක අපි කියන්නේ ප්‍රෝග්‍රස් එක අපි මේ කරන ක්‍රියාකාරී කටයුත්ත තුළ අපේ දියුණුව කොතනද කොයි ස්ථානයේද තිබෙන්නේ කියලා අපිට මැනගන්නට පුළුවන් හොඳ න්‍යායක් තමයි මේ. නැත්තම් මිනුම් ඒකකයක් තමයි මේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අපි දන්නවා ලැබෙන ප්‍රතිඵල එමන්ත අපි ලබා ගන්න ඕනේ ඉලක්කය අපි දන්නවා අපිට අඩුම ගානේ සෝවාන්වත් වෙන්නට තමයි අවශ්‍ය. සතර අපායෙන් මිදෙන්නට අපිට අවශ්‍ය. මේ සංසාර ගමන නතර කරන්නට අවශ්‍ය. ඒ ප්‍රතිඵලය ඉලක්කය අරමුණ අපි දන්නවා. ඊට මෙහා අපි දැන් සිටින්නේ දැන් සමහර විට උදාහරණයක් විදිහට ඔබ වසර කිහිපයක් තිස්සේ පුරුදු පුහුණු වෙනවා. මම පැවිද්දෙක් විදියට අවුරුදු කිහිපයක් තිස්සේ පුහුණු වෙනවා. ඔබ ගිහි බවතුන් විදියට වසර ගණනාවක් තිස්සේ බුදුදහම පිළිබඳව මේ ආධ්‍යාත්මික මාර්ගය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණු දා ඉඳලා ඔබ මෙහි ගමන් කරන්න උත්සාහ කරමින් සිටිනවා. නමුත් මෙහි ප්‍රෝග්‍රස් එක දියුණුව කොයි තැනද අපි තියෙන්නේ? අපි මොන වගේ තත්වයක් මේ වෙනකොට අවබෝධ කරගෙන තිබෙනවද? කොයිතරම් දුරට මේ ගමනේ ඇවිත් තිබෙනවාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මෙන්න මේ දේශනාව රතවිනීත සූත්‍ර දේශනාවේදී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න හාමුදුරන්ගෙන් විමසන තැනදී මෙන්න මේ සාකච්ඡාව අපිට තියෙනවා. අපේ මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ අපි කොතනද සිටින්නේ? ඔබ කොතනද සිටින්නේ කියලා අවබෝධයකට පැමිණෙන්න පුළුවන් සාකච්ඡාවක්. ඉතින් මෙතනින් දේශනාව સમાપ્ત වෙනවා. මේ රතවිනීත සූත්‍ර දේශනාව එහි වැඩි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා ටික එහෙම නැත්නම් විසුද්ධි 7 පිළිබඳව සඳහන් වෙනවා. අපි දැන් කෙටියෙන් එන් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරගමු. පළවෙනි කාරණාව තමයි සීල විසුද්ධි. බුදුරජාණන් වහන්සේ ගිහියත්තු විදියට ඔබට පංච සීලයක් ඒ වගේම පොඩි හාමුදුරන් වහන්සේලාට සාමණේර සීලය, උපසම්පදා ස්වාමීන් වහන්සේට උපසම්පදා සීලය ආදී වශයෙන් අපිට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් පිළිටවලා තියෙනවා. අපි හැමෝම මේ සීලය පිළිබඳව දන්නවා. ගිහි බවතුන් විදියට ඔබේ සීලය පිළිබඳව ඔබ දන්නවා. ඒ වගේ පැවිද්දන් විදියට අපි අපේ සීලය පිළිබඳව හඳුනනවා. අපි කාටවත් තවත් කෙනෙකුගේ ආධ්‍යාත්මික මාර්ගයක දියුණුව කොච්චරද කියලා මනින්නට බෑ. ඒක තම තමන් තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේ රතවිනීත සූත්‍ර දේශනාවේ සඳහන් වෙන සප්ත විසුද්ධිය අපි එකිනෙකාට
අපේ ආධ්‍යාත්මික මාර්ගයේ ස්වභාවය හඳුනා ගන්නට උපනිශ්‍රය වෙනවා. පළවෙනි කාරණාව තමයි අපිව ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ගෙනියන්න ප්‍රාරම්භක අවස්ථාව තමයි සීල විසුද්ධිය. බොහෝ අපේ මේ ගමන ආරම්භ කරන්න බුදුහාඳුර අපිට සීලයෙන් තමයි සීල සමාධි ප්‍රඥා විදියට ඔබ අසල තිබෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එනිසා හැම තැනකම මේ සීලය තමයි ප්‍රමුඛතාවයක් ගන්නෙ. සීලයෙහි අඩුපාඩු තිබෙනවා නම් අපිට එතනින් එහාට ගමන් කරන්න අපහසුයි. සීලේ විදියට අද වර්තමාන කාලේ මේ පංචශීලයේවත් ගිහි පැවිදි දෙපිරිසටම අද සීලයක පිහිටා සිටින්න නොහැකි මට්ටමක් උදා වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පංචශීලයේ අපේ බොහෝ මිනිසුන් අතින් ප්‍රාණඝාතය නම් සිද්ධ වෙන්නේ බොහොම අඩුයි. මොකද අද වෙනකොට මිනිස්සු අර ගෝත්‍රික ස්වභාවයෙන් මිදිලා ශිෂ්ටාචාරයෙන් ගත වෙලා ශිෂ්ට සම්පන්න වෙමින් යන යුගයක් නිසා ප්‍රාණඝාතය බහුතරයක් අතින් සිද්ධ වෙනවා අඩුයි. නමුත් එක පිරිසක් අතින් ඒ ප්‍රාණඝාතය බහුල වශයෙන් සිද්ධ වෙනවා. නමුත් මේ දෙවෙනි සිල්පදයේ විදියට ගන්න සොරකම් කිරීම නැත්නම් අනුන් සතු දෙයක් පැහැර ගැනීම ඉතා බහුලව දක්නට ලැබේ. ඕනෑම ක්‍රියාවලියක් තුළ ආර්ථිකය උපයීම සඳහා ධනලාභ සඳහා මෙන්න මේ අයථා ලෙස ධනය සොරකම් කිරීම සිද්ධ වෙනවා. නිවෙස් වලට කඩා පැනලා රන් රිදී මසු කහවණු ධනය සොරකම් කිරීමට අමතරව බොහෝ මිනිසුන් මේ අයථා ලෙස අනුන්ට අයත් ධනය පැහැර ගන්නවා. දැන් ඩිජිටල් ලෝකයේ තුල එවැනි බොහෝ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. ඔබ ලෝකයේ සිද්ධ වෙන එවැනි දේවල් පිළිබඳව බොහෝ හොඳින් හඳුනනවා. එතකොට මිනිස්සු අතින් මෙන්න මේ වගේ දේවල් වෙනකොට ඔබ පරිස්සම් වෙන්න ඕනි. තමන්ගේ අතින් එවැනි අයථා අනුන් සතු ධනයක් අපසතු කර ගැනීමේ ක්‍රියාවලියට ලක් නොවී සිටින්නට තමන්ව පරිස්සම් කරගන්න. ඊළඟට කාමයේ වර්ධවය හැසිරීම ලෝකයේ බහුතරයක් දකින්නට ලැබෙනවා. අපිට අහන්න දකින්න ලැබෙනවා. ඊට අමතරව පෞද්ගලිකව ඔබ අපට වඩා බහුල වශයෙන් මේ කාමයේ වර්ධවය හැසිරීම පිළිබඳව දැනුවත්. එතකොට ඔබ පරිස්සම් වෙන්න ඕනි අන්නේ කාමයේ වර්ධවය හැසිරීමෙන් වැළකෙන්නට. ඊළඟට බොරු කියන එක, ඒ වගේම සුරාව පානය කිරීම වැනි මෙන්න මේ සීලයේ මූලිකම අවස්ථා ටික අපි සම්පූර්ණයි නම් ඔබ බිය යුතු නැහැ. ඔබ ඔන්න ඊළඟ පියවරට යන්න පහසු තැනක ඉන්නවා. දියුණු තැනක ඉන්නවා. මෙහි අබල දුබල තැන් තියෙනවා නම් අපිට ඉදිරියට ගමන් කරන්න අපහසුයි. මේ සීලේ තව අවස්ථා කිහිපයක් තියෙනවා. අපි හැමෝම දන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පමණයි. එතනින් එහාට තව පියවරවල් තියෙනවා. ඒ අතර තිබෙන එකක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් නම් එතනින් එහාට අපිට තියෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය කියනකොට ඔබ දන්නවා අපි ලෝකේ කතා කරන්නේ 5 senses නැත්නම් පංච ඉන්ද්‍රිය. බුදුදහමට අනුව ඒ ඉන්ද්‍රිය 6ක් විදියට මනසත් භාවිතා කරමින් එකතු කරගනිමින් තිබෙනවා. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රිය ටික පාලනය කරගන්නට නොහැකිව අපි සිටිනවා නම් ඔබ මේ වෙනකොට ඒ ටික පාලනය කරගෙන තිබෙනවා නම් ඔබ සීලය, සීල විසුද්ධියෙන්
අපේ ආත්මය සුවපත් කිරීමේ ක්‍රියාවලියේ ඔබ දියුණු තැනක ඉන්නවා. සුභානුපස්සීන් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං ධම්මපදයේ බෞද්ධයාගේ අත් පොතේ සඳහන් වෙනවා මේ ගාථා ධර්මයේ. පංච ඉන්ද්‍රයන් තුලින්ම නැත්තම් මනසත් එකතු කරගත්ත මේ ඉන්ද්‍රිය 6 තුලින්ම අපි අපේ ජීවිතයේ මේ ආනන්දය සතුට ඉන්ද්‍රිය පිනවීම කවදාක්වත් නිමා නොවන ආසාවන් ජනිත කරගනිමින් සංකල්ප ඇති කරගනිමින් මේ තෘප්තිමත් කළ නොහැකි ඉන්ද්‍රිය පිනවීමට උත්සාහ දරමින් සිටිනවා. ගිහි පැවිදි ભેදයකින් තොරව අද එය තහවුරු වෙනවා. ඒ නිසා පින්වත්නි මමත් ඔබත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ආධ්‍යාත්මික මාර්ගයේ දියුණුවක් අපේක්ෂා කරනවා නම් සීලයෙන් ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් ඒ කියන්නේ ඔබේ පංච සීලයෙන් එහාට ඔබ ගමන් කරන්න ඕනි ඉන්ද්‍රිය සංවර සීලයට. ඉන්ද්‍රිය සංවර කරගන්නට අවශ්‍යයි. එතනින් නවතින්නේ නැහැ. සීලය සම්පූර්ණ වෙන්න තව තියෙනවා. ඒ තමයි ආජීව පාරිශුද්ධ සීලය. සමහර කෙනෙක් පංච සීලයට අනුගතයි, ඉන්ද්‍රිය සංවරයත් හරි. නමුත් ඔහුගේ රැකියාව ආජීව පාරිශුද්ධයට අයත් වෙන්නේ. ඔබට ඔබේ ජීවිතය ජීවත් කරවන්න, මව් දෙමව්පියෝ ජීවත් කරවන්න, ඔබේ අමුදරුවන් ජීවත් කරවන්න ඔබ කරන රැකියාව කොයිතරම් දුරට ලෝකයේ තුල සාධාරණද, යහපත් පැත්තේද අයහපත් පැත්තේද කියන චින්තනය ඥානය ඔබට තිබිය යුතුයි. ඔබ කරන රැකියාව තුලින් ඔබේ ජීවිතය පෝෂණය කිරීමට සහ ඔබේ මව් දෙමව්පිය ඥාතීන් අමුදරුවන් පෝෂණය කිරීමට ඔබ ධනය උත්පාදනය කරන ඔබේ ආජීවය ක්‍රියාවලිය වෘත්තිය තුලදී ඔබ කොතරම් සාධාරණද, එහි දෝෂ සමාජයට අයහපත් ආකාරයේ රැකියා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු අවි ආයුධ වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම, විෂ වෙළඳාම, මනුෂ්‍ය වෙළඳාම වැනි අයහපත් දේවල් වලින් ඉවත් වෙලා ඔබේ නැනස භාවිතා කර ඔබ ඒ පැත්තෙන් සමෘද්ධිමත් වෙන්නට ඕන. වැරදි අයහපත් වෘත්තීන්ගෙන් ඉවත් වෙලා යහපත් වෘත්තියක් පැත්තට සිත් යොමු කරගන්නට අවශ්‍යයි. තවත් කෙනෙක් සිටින්න පුළුවන් ප්‍රාතිමොක්ෂ සංවර සීලයක් හරි ඉන්ද්‍රිය සංවර සීලයක් හරි මේ කිව්ව ආජීව පාරිශුද්ධ සීලයක් හරි. එහෙනම් ඊළඟට ඔහුට තිබෙන්නේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය. ඒ කිව්වේ අපි භාවිතා කරන දේවල් පිළිබඳව හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වීම. සැබවින්ම අපි භාවිතා කරන උදාහරණයක් විදිහට භික්ෂුන් වහන්සේ විදිහට සිව්පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානත් ප්‍රත්‍ය කියන මෙන්න මේ සිව්පස පරිභෝජනයේදී භික්ෂුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ආහාරයේ උදාහරණයකට ගත්තොත් ආහාරය අනුභව කරන්නේ කුමක් සඳහාද කියලා භික්ෂුන් වහන්සේ සතිමත්ව වාසය කරනවා. මේ ආහාරය මදේ පිණිස නොවේයි කියලා, මේ ආහාරය මගේ ඉමස්ස කායස්ස තිතිය, මේ ආහාරය මා ගන්නේ හුදු මාගේ ජීවිතයේ ප්‍රාණය පවත්වා ගැනීම සඳහා පමණයි, කාය වර්ධනය සඳහා නොවේයි, මදේ පිණිස නෙවෙයි, ප්‍රමාදයේ පිණිස නෙවෙයි කියලා භික්ෂුන් වහන්සේ ආහාරයේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක සිටිනවා. චීවරයේ පිළිබඳව, ඇඳුම වස්ත්‍රයේ පිළිබඳව භික්ෂුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවක සිටිනවා. සේනාසනයේ පිළිබඳව, බෙහෙත් හේත් භාවිතයේ, ගිලන්පස භාවිතයේ පිළිබඳව භික්ෂුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවක සිටිනවා. ඉන් එහාට ගිහිලා අතීතය තුලදී මේ ශරීරය නඩත්තු කිරීම සඳහා භික්ෂුන් වහන්සේ භාවිතා කළ සිව්පසය පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂාවක සිටිනවා.
අන්න ඒක තමයි ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කිව්වේ. ඔබ එතකොට මේ සීලයේ මේ අවස්ථා කීපේ පසු කරමින් ඇවිදින් සිටිනවා නම් මෙන්න මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලයත් ඔබ පුරුදු පුහුණු කරගන්න ඕන. එවිට තමයි ඔබ භාවිතා කරන දෙයට දැන් වර්තමාන ලෝකේ පුරා තියෙනවා විශ්වයට ස්තුතිවන්ත වීම කියලා සංකල්පයක්. paying gratitude to the universe කියලා. මේ කියන්නේ මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව ගැන තමයි. වෙනත් විවිධ වචන වලින් විවිධ භාෂාවල සංකල්ප මේ මුසු කරගෙන තියෙන්නේ මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය පිළිබඳව. ඉතින් ඔබට ඊතා ඉක්මනින්ම මේ සීල විසුද්ධිය තුලින් ඔබේ ආත්මය පිරිසුදු කරගෙන චිත්ත විසුද්ධියට ගමන් කරන්නට පුළුවන්. සමහර විට ඔබ මේ ටික අංග සම්පූර්ණයි නම් ඔබ සතුටු වෙන්න ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ පළවෙනි පියවර ඔබ පසු කරමින් සිටින්නේ. දෙවෙනි පියවර තමයි චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ අපේ සිත ආවරණය වෙන කිහිපයකින් අපේ සිත මුදවා ගැනීම. ඔබ අසා තිබෙන පරිදි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ වලින් තමයි අපේ සිත ආවරණය කරලා තිබෙන්නේ. මෙන්න මේ පංච නීවරණ තුලින් අපේ මනස ආවරණය කරලා ලෝකය දේශ සුභ වශයෙන්, සාර වශයෙන්, නিত্য වශයෙන් දකින්නට පුරුදු කරගෙන යමු. කාමච්ඡන්දය හරහා තෘෂ්ණාව, ලෝභය වැඩි වෙලා තිබෙනවා. අපි අර සීල විසුද්ධියේදී ඉන්ද්‍රිය සංවරයකටපත් වුණා නම් කාමච්ඡන්දය පාලනය කර ගැනීමේ පහසුවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාද, ද්වේෂ සහගත අදහස් අපි අර ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයේදී ලෝකයට ස්තුතිවන්ත වීම, මෛත්‍රී සහගත වීම හරහා අපිට මෙන්න මේ ද්වේෂ සහගත කඩයිම පසු කරගන්න පුළුවන්කම තිබෙනවා. තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අවස්ථාත් ඔබට කම්මැලිකම, හොඳ දේවල් කරන්නට එන උදාසීන බව, ඒ වගේම අතපසු වීම, පසුතැවීම, කලකිරීම සහ බුද්ධ ධම්ම සංඝ ආදී ත්‍රිවිධ රත්නය, ඒ වගේම කර්මය, කර්මඵලය, පටිච්ච සමුප්පාදය වැනි ධර්ම කාරණා පිළිබඳ ඔබට උපදින සැකය හරහා මේ ඉදිරි ගමනක් යන්න අපහසු වෙලා තිබෙනවා. සමහර විට ඔබ දැනටමත් මේ පංච නීවරණ ඉක්මවා යන තරම් ධර්මඥානයේ සහිත ප්‍රායෝගික වැඩපිළිවෙලක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔන්න ඔබ චිත්ත විසුද්ධිය පසු කරමින් සිටින්. සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන ඒකායන අරමුණු වෙනුවෙන්, ඉලක්ක වෙනුවෙන් ගමන් කරන ඔබත් මමත් මෙන්න මේ පියවරවල් පසු කරගෙන යන්නට අවශ්‍යයි. සීල විසුද්ධියෙන් තමයි චිත්ත විසුද්ධියටපත් වෙන්නේ. ඔබ දැනටමත් මේ කියන පංච නීවරණ යටපත් කරමින් ඒ වෙනුවෙන් අපකැප වෙනවා නම් ඒ පිළිබඳව ඔබට දැනුම, ඥානය මදි නම් ඔබ වැඩි දුරටත් ඒ පිළිබඳව හදාරන්න, ඒ පාලනය කරන්න ඔබ කල යුත්තේ කුමක්ද කියලා ඔබ හදාරන්න. විශේෂයෙන්ම කාමච්ඡන්දය පාලනය කරන්න නම් අපි අර බුදුරජාණන් වහන්සේ සමත භාවනා හරහා අපට උගන්වා තිබෙන අසුභය වැනි දේවල් භාවිතා කරන්නට වෙනවා. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාද සිතුවිලි බහුල, නිතර තරහ යන, ආවේගයෙන් කටයුතු කරන කෙනෙක් නම් මෛත්‍රී සහගත සිතුවිලි වැඩිපුර පුරුදු පුහුණු කරන්න වෙනවා. ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවටත් ඒ විදියට ප්‍රතිකර්ම තිබෙනවා. ඉතින් මේ කුඩා මොහොතක සිද්ධ කරන ධර්ම දේශනාවකින් ඔබට මේ සම්පූර්ණ අදහස දෙන්න අපහසුයි. ඒ නිසා ඔබ මේ පිළිබඳව ඉදිරි දේශනාවලදී නැත්නම් වෙනත්
ධර්මඥානයේ සොයමින් ඔබට ගමන් කරන්න පුළුවන්. මේ පිළිබඳව සොයා බලන්න පුළුවන්. අද ලෝකෙ ගොඩක් දියුණුවයි. ධර්මයේ සොයා ගන්නට ඔබට පුළුවන් පහසුකම් තිබෙනවා. අන්තර්ජාලයෙන් පවා දේශනාත් තිබෙනවා. ඒ නිසා ඔබ ඉක්මන් වෙන්න මේ ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ ඔබ සිටින්නේ කුමන පියවරේද කියලා ඔබම හඳුනා ගන්න කටයුතු කරන්න. ඔබ ඔබේ తত্ত্বය හඳුනාගෙන ඉන් ඉදිරියට ගමන් කරන්න උත්සාහවන්ත වෙන්න. චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගන්න කෙනා ගමන් කරන්නේ දිට්ඨි විසුද්ධියට. දිට්ඨි විසුද්ධිය කියලා කිව්වේ මේ කාරණාවෙදි තමයි මේ නාම රූප විභාගයේ පිළිබඳ හොඳ අවබෝධයක් අවශ්‍ය වෙන්නේ. බොහෝ කෙනෙක් මේ නාම රූප විභාගයේ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව මේ පංචස්කන්ධයේ කෙටියෙන් හඳුන්වන නාමය තමයි නාම රූප. පංචස්කන්ධය එවැගේම සලආයතන මෙන්න පංචස්කන්ධයේ පිළිබඳව එවැගේම සලආයතන පිළිබඳ විදර්ශනාවක සිටිනවා නම් ඔබ සතුටු වෙන්න ඔබ මෙන්න මේ කියන පියවර තුනම පසු කරමින් සිටි. දෙයක් දැක්කහම ගැටුමක් සිදුවීමක් සිද්ධ වුණාම ඔබට සිතෙනවා නම් මේ පංචස්කන්ධයක් සමග ගැටිලා වැඩක් නැහැ කියලා ඔබ ඒ අත්හැරලා දානවා නම් ඔබට ද්වේෂ සහගත සිතුවිලි එන්නේ, මෛත්‍රී සහගත අනුකම්පා සිතුවිලි නම් පහළ වෙන්නේ. ඔබ ඔන්න විදර්ශනා ඥානයේ තුල මේ නාම රූප විභාගයේ තුල ඒ පංචස්කන්ධයේ ඒ වගේම සලආයතන පිළිබඳ හොඳ අවබෝධ මට්ටමක සිටිනවා. ඔබ ගැටුමක් ඇති කරගන්න යන්නේ නැත්නම්, ඇලීමක්, ගැලීමක්, ගැටීමක් ඇති කරගන්නේ නැත්නම් එදිනෙදා ඔබට ජීවිතය පහසුයි නම් ගත කරන්න පවුලේ අය සමග වෙන්න පුළුවන්, යහළු මිත්‍රයෝ සමග වෙන්න පුළුවන්, රැකියාව කරන ස්ථානයේ අය සමග වෙන්න පුළුවන්. ඔබ දුකෙන් පසුතැවීමෙන් ජීවත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ මෙන්න මේ කිව්ව දිට්ඨි විසුද්ධිය පසු කරමින් සිටින්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආධ්‍යාත්මික මාර්ගය තුල. ඔබ දැනුවත්ව හෝ නැදුණුවත්ව මේ පුහුණු වීම තුල සිටිනවා නම් ඔබ මෙන්න මේ තරම් දියුණුවකට ඇවිත් තියෙනවා. විසුද්ධි 7යි තියෙන්නේ, සප්ත විසුද්ධි. ඒ 7 වෙනි පියවර දක්වා ඔබ මේ ආයුරින් ගමන් කරොත් ඔබට ඉක්මනින්ම අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගයකට, ඉලක්කයකට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දිට්ඨි විසුද්ධියේදී නාම රූප විභාගයේ පංචස්කන්ධයේ සලආයතන පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පමණක් උගන්වපු දේශනා බොහොමයක් සංයුත්ත නිකාය සූත්‍ර පිටකයට අයිති ග්‍රන්ථෙහි තියෙනවා සලආයතන සංයුත්තය කියලා. ඉතින් මෙන්න මේ සංයුත්ත කිහිපයක් තිබෙනවා, සූත්‍ර බොහෝමයක් තිබෙනවා. මේ පංචස්කන්ධයේ පිළිබඳ විදර්ශනාවටපත් වෙන්න මහරහතන් වහන්සේලා බිහි කරපු දේශනා තිබෙනවා. ඒ වගේම සලආයතන පිළිබඳ අවබෝධයකටපත් වෙන්න මේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මුසු කරගන්න ඔබට මේ ආධ්‍යාත්මික මාර්ගයේ ශක්තිමත් පියවරක් තමයි මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. ඔබ දැනටමත් ඒ தત્ත්වයේ සිටිනවා නම් ඔබට ඊළඟටපත් වෙන්න තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය. මේ අවස්ථාව බොහෝ විට අපේ සිත පිරිසුදු වෙලා නිසා, අපේ ආත්මය සුවපත් වෙලා නිසා, අපිට එන්න කෙලෙස් අඩු නිසා අපිට පහළ වෙන අදහස් තමයි මේ අවස්ථාවට එන්නේ. උදාහරණයක් විදියට අපිට සමහර විට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගයක කුඩා කාලේ ඉඳලා පැමිණිච්ච නැති අය නම් මේ සැකය, කාංකා කියන සැකය පහළ වෙනවා. එහෙම නැත්නම් නිසි අවබෝධයක් නොමැතිකම නිසා මේ සැකය පහළ වෙනවා. උදාහරණයක් විදියට අපිට නම් ඒ සැකය එන්නේ නැහැ. අපි ධර්මඥානය පිළිබඳව හදාරමින් සිටින හින්දා වෙන්න පුළුවන්. ඒ තමයි මේ පංචස්කන්ධේ කවුරු හෝ නිර්මාණය කරාද? එහෙම නැත්නම් මේ පංචස්කන්ධය, මේ ශරීරය ඉබේ පහළ වුණාද? මෙතන තමයි මේ අවස්ථාවේදී තමයි අපිට පටිච්ච සමුප්පාද දේශනාව වැදගත් වෙන්නේ. පටිච්ච සමුප්පාදේ ඉවහල් වෙන්නේ මෙන්න මේ කාංකා විතරණ විසුද්ධිය ගමන් කරන්. ඉතින් පටිච්ච සමුප්පාදය පිළිබඳ හොඳට ඔබට අවබෝධයක් තිබෙනවා නම්
ඔබට ඊටාම පහසුවෙන් ditthi visuddhiya තරණය කරමින් මේ කාංකා විතරණ විසුද්ධිය ඉක්මවා යන්න පුළුවන්. ඔබට මේ විසුද්ධිය ආධ්‍යාත්මික මාර්ගයේ ඊටා වේගෙන් යන්න පුළුවන් අවස්ථාව. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් මේ තෘෂ්ණාව, අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය, භවයක් ඇති කරන්න හේතු වෙන සාධක, හේතු ප්‍රත්‍ය. ඉතින් මේ ලෝකේ සෑම දෙයක්ම හේතුවකින් ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච බව, හේතු ප්‍රත්‍ය නැති කරාම ඒ ඇති වෙච්ච දේ නැති වෙලා යන ස්වභාවය පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට තිබෙනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා කිව්ව විදිහට අතීතයේ හේතු තමයි වර්තමානයේ දේවල් ඇති කරලා තිබෙන්නේ. වර්තමානයේ හේතු ප්‍රත්‍ය තමයි අපිට අනාගතයේ යම් කිසි දෙයක් ලබා දෙන්නේ. මේ ජීවිතයේ ඉපදීම, මැරීම, මරණයටපත් වීම සහ නැවත උපතක් ලබා දෙන්නේ මෙන්න මේ සාංශාරික භවය කියන එක ගැන අපිට කතා කරන්න වෙන්නේ, චක්‍රය පිළිබඳව කතා කරන්න වෙන්නේ මෙන්න මේ කිව්ව පටිච්ච සමුප්පාදය නිසා. ඉතින් එතනදී ඔබට මෙන්න මේ කවුරු හරි දෙවි කෙනෙකු ලෝකයේ යම් කිසි කෙනෙකු මැව්වාය කියන එක හෝ නිර්මාණයක් කියන එක, ඒ වගේම එහෙම නැත්නම් ඉබේ පහළ වුණා කියන සිතුවිලි ධාරාවන් ටික තිබෙනවා නම් ඔබට මේ විසුද්ධිය තරණය කිරීම පහසු නෑ. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයකට ඔබපත් වෙන්න ඕන. අන්න එහෙම ඔබ ගැඹුරු අවබෝධයකටපත් වුණොත් ඉන්පසු ඔබට පුළුවන් වෙනවා මේ කාංකා විතරණ විසුද්ධිය පසු කරලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන අවස්ථාවටපත් වෙන්න. මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් එහාට තිබෙන්නෙම ප්‍රායෝගික වැඩපිළිවෙලකට. මේ සෑම අපි කතා කරපු මේ සෑම පියවරක්ම තිබෙන්නේ කතා කර කර වාද විවාද කර කර ඉන්න නෙමෙයි. මම නැවත අවධාරණය කරනවා මේ ඔබ ආධ්‍යාත්මික මාර්ගයක ගමන් කරනවා නම් ඒ ගමන් කරන විට ඔබට ලැබෙන අත්දැකීම් අනුව ඔබ දැන් ඉන්නේ කොතැනද කියලා තීරණය කරන්න පුළුවන් මිනුම් ඒකකයක්. ඔබට මේ ක්‍රියාවලිය හොඳට බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරුදු වෙන්න කියලානේ. ඔබට නිවසේදී උනත් මේ ක්‍රියාවලිය පුරුදු වෙන්න පුළුවන්. එක් ස්වාමීන් වහන්සේ නමක් තෝරාගෙන කමඨහන් අරගෙන ඔබ නිවසේ මේ කිව්ව සීලය සිල් සමාදන් වෙලා ඒ කියන ආධ්‍යාත්මික මාර්ගයේ ගිහින් බලන්න. නිවසේ ඉඳගෙන ඒ කාලේ රජවරු හිටියා. රජ මාලිගාවේ උඩ තට්ටුවට වෙලා ඒ වැඩ කටයුතු රාජකාරී වෙන කෙනෙකුට පවර්ලා දීලා දවස් කිහිපයකින් ආධ්‍යාත්මික මාර්ගයේ ඉහළට ගිහිල්ලා පසේ බුදුන් වහන්සේලා බවට පත් වෙච්ච ඔබට මෙච්චර කාලයක් අන්ධ භක්තියෙන් ආගමක් හෝ දහමක් අදහපු කාලය දැන් ඉවරයි. දැන් ඔබට පුළුවන් මේක ප්‍රායෝගික පුහුණු වීමක් කරලා රිට්‍රීට් එකක් විදියට නිවසේ ඉඳගෙනද හෝ විවේක කාලයක් ගත කරන්න කොයි හරි සෙනසුනකට ගිහිල්ලා හෝ කොයි හරි මොනාස්ට්‍රියකට ගිහිල්ලා දැන් තියෙනවා එහෙම ඇප්ලිකේෂන් දාලා යන්න පුළුවන් අවස්ථා ලෝකේ ගොඩක් තියෙනවා. ලංකාවෙත් විදේශ රටවලත් තිබෙනවා. සුදුසු ඒ මෙඩිටේෂන් සෙන්ටර් එකකට ගිහිල්ලා මේක හරියට ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔබටම අන්නේ ප්‍රැක්ටිස් එකෙන් පස්සේ ඒ පුහුණු වීමෙන් පස්සේ සතියක් දවස් 10ක් වෙන්න පුළුවන්. සාර්ථක පුහුණු වීමකින් පස්සේ ඔබටම ඔබේ ප්‍රෝග්‍රස් එක මැන ගන්න පුළුවන්. මෙන්න මේ එදාට මතක තියාගන්න මේ රත විනීත සූත්‍ර දේශනාව. ඔබට සැබවින්ම සතුටු වෙන්න පුළුවන් ඔබ ඉන්න තත්ත්වයේ පිළිබඳව. ඉතින් මම මෙතනින් එහාට උගන්වන්න යන්නේ නැහැ. මොකද ඊළඟ විසුද්ධි කිහිපය පිළිබඳව පැහැදිලි කරාම අපේ මනසේ නිකන් මායාවල් ඇඳෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රායෝගික පියවරක ඔබ සිටිනවා නම් ඔබ මේ දේශනාව ඉගෙන ගන්න හදාarලා බලන්න. එතකොට ඔබට ඔබ ඉන්න තත්ත්වය ඔබට මැන ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඕනම කෙනෙකුට. ඒ නිසා මම මෙතනින් මෙම කාලය නිමා වෙන නිසා දේශනාව නවත්වනවා. ඔබට යෝජනා කරනවා අද උතුම් වෙසක් පොහොය දවසේ අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගයේ අද ඉඳලාවත් පන්සිල් සමාදන් වෙලා පුහුණු වීමක් දවස් 3ක හෝ 5ක හෝ 10ක පුහුණු වීමක් විවේකයක් ජීවිතයට අරගෙන
අල්පේච්ඡව දවසට ආහාර වේලක් හෝ දෙකක් අනුභව කරලා මේ පුහුණු වීම නිවසේ ඉඳගෙන හෝ පවුලේ ඥාතීන්ගෙන් ඈත් වෙලා සිද්ධ කරලා බලන්න. බලලා ඔබ මේ න්‍යායයට මේ මිනුම් දන්නට අනුව බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රස් එක ඔබට දකින්න පුළුවන්. එහෙමනොත් ඔබට තවත් දිරිමත්ව වීර්යවන්තව මේ ගමන ගිහිල්ලා ඒ ආධ්‍යාත්මික මාර්ගයේ ඉහළම තලයන් වලටපත් වෙන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ මතක් කිරීමත් සිහි කරමින් ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. කල්පනා කරගන්න බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඒ තානාපතිතුමිය සහ එම නිලධාරීන් මණ්ඩලය, එවැගේම ශ්‍රී ලාංකික ජනතාව බහරේන් රාජ්‍යයේ ජීවත් වෙන හැමෝම එකතු වෙලා අද උතුම් වෙසක් පොය දවසේ මේ සංවිධානය කරගන්නට යෙදුණු ධර්ම දේශනාව, මේ ධර්ම දානමය කුසලයේ තුලින්, දේශනාමය කුසලයේ තුලින්, ශ්‍රවණයමය කුසලයේ තුලින් ඔබ හැම දිනාටම සියලු යහපත, සිත සාන්තිය සැලසේවා. තානාපතිතුමියටත් එම නිලධාරී මණ්ඩලයටත් ශ්‍රී ලාංකික ජනතාවටත් නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සැනසුම, ශාන්තිය සැනසෙල්ල උදා වේවා. ඇති වෙලා තිබෙන, ඇති වෙන්නට තිබෙන අපල උපද්‍රව, කරදර බාධක දුරු වේවා. කරන කින රැකේ ආරක්ෂා ආදී කටයුතු, එවැගේම ඔබගේ මව් දෙමව්පියන්, එවැගේම ඔබගේ දුවා දරුවන් ආදී හැම දිනාටමත් සියලු යහපත ආරක්ෂාව සැලසේවා. සියලුම මේ පින් දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබ හැම දිනාටම නිරන්තරයෙන් සලසා දෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිනං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිනං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිනං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම බහරේන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඒ තානාපතිතුමිය නමින් මියගිය, ඒ වගේම නිලධාරී ඔබ හැම දෙනා නමින් මියගිය, ඒ වගේම මේ කටයුතු සඳහා උදව් උපකාර කළ ඔබ හැම දෙනා නමින්ම මිය පරලෝකීය සියලුම ඥාතීන්, අප හැම දෙනා නමින්ම මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවගාමී ජීවිතයන් සපවත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අප හැම දිනාටම නිර්වාණ ශාන්තිය පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපගේ ගුරු දේවෝත්තම නායක හඳුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් වූ දලදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව සැලසේවා කියලා සාදු කියලා උමඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු.